සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි බලමු කොහොමද Google එකේ වගේම Google එකේ ඔයා සර්ච් කරපු හිස්ටරි ඩිලීට් කරනවා වගේම කොහොමද YouTube එකේ ඔයා සර්ච් කරපු ඔයා බලපු වීඩියෝස් වලදී හිස්ටරි එක කොහොමද ඩිලීට් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු කොහොමද වැඩේ කරන්න කියලා. ඔයා යන්න මේ විදිහට ඔයාගේ YouTube app එකට. ඊට පස්සේ මේ පහළින්ම තියෙන ඔයාගේ YouTube account එකේ තියෙන මෙන්න මේ රවුම එහෙම නැත්නම් ඔයාගේ logo එක දාලා තියෙන මෙන්න මෙතන touch කරන්න. හරි. ඊට පස්සේ යාළුවනේ මේ ඔයාලට පේනවා ඉතින් දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙනවා මෙන්න මේ settings icon එක. මෙන්න මේක touch කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් manage all history කියලා තියෙන මෙන්න මේක touch කරගන්න. හරියන්නේ දැන් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් delete කියලා තියෙනවා. මෙන්න මේක touch කරගන්න. හරි. දැන් මෙතනින් අහලා තියෙනවා ඔයාගෙන් මේ ඔයාගේ සර්ච් කරපු හිස්ටරි එක කොහොම කොයි වගේ පරාසයකින් ඩිලීට් කරන්න අවශ්‍යද කියලා. ඒ වගේ ඔප්ෂන් තුනක් මෙතන දීලා තියෙනවා. ඉතින් මේ මම delete all time කියන එක තමයි මෙතනින් දෙන්න හදන්නේ. මම මේ විදිහට සිලෙක්ට් කරනවා. ඔයාට කැමති විදිහට දෙන්න. හරි. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් ආයෙත් ඇවිල්ලා තියෙනවා delete කියලා. මෙන්න මේ delete කියන එක දෙන්න. හරියන්නේ ඔන්න ඔය විදිහට මම YouTube එකේ මෙච්චර කාල බලපු හැම හිස්ටරියක්ම සේව් වෙලා තියෙන එක සේරම එකපාර delete වෙලා ගියා. ඉතින් යන්නේ ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ YouTube එකේ තියෙන හිස්ටරි එක ඔයා බලපු හැම හිස්ටරි එකක්ම සේව් වෙලා තියෙනවා. ඉතින් හැම එකක්ම delete වෙලා යන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් අද මට ඔයාලට කියලා දෙන්න ඕනනේ කොහොමද YouTube එකේ හිස්ටරි delete කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.